සුසුමට එන දුක කකියන්නේ පෙර සුසුමින් ආදුකටයි නැත නවතින්නේ පෙර සුසුමින් ආදුකටයි නැත නවතින්නේ ජීවිතයට රස කෙවුවා ආදර බස් කෙවුවා මාලවුන් නැගිටෙව්වා සත සිත සැලසෙව්වා කිය තැනකුණ වැව්වා පාපිට ණය ගෙව්වා ඉරණම ඔහු සෙව්වා මොහු මරවයි ලිව්වා කරුණාකර මැනවේ සිද්ධාතගේ පියාණෙනි වහන්සේගේ චීනාමේ ප්‍රශංසා වේවා වහන්සේගේ රාජ්‍ය පැමිණේවා වහන්සේ देवैनी पाव्य पुदेसा गणितपे वर्णवेले विद्याज्ञानवान् आयुवाग्ने प्रदातन काले विवान् වැටි වැටි මග ගෙව්වා දස දුක රස ආචාර්යදී වහන්සේ ඒ සියලු කල්පන්නේ චිත්තාචාර අපාවි राजीव शांत नाम तीर्थ देतमे नाम चेतना स्तोत्रानि वसामि भावनानि मानहारे लोवे कीर्तन आमुनि गायमो देवी नुन्नायिम
सुविशेष के जवाब गुमान से गिरना तो सुविशेष बात के से गुमान से मात्र दिन सियान लोग माँ विचत फैमिली माँ विचत फैमिली नाम हम किसी से इवत दिन होता है माँ स्वर्ग के बाहर हुए माँ के कमेंट करने के लिए सुनोगे माँ वाव अदालत ने गुमान से के कमेंट करने के लिए माँ वाव अदालत गुमान से के कमेंट नाम උන්වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එකෙකුවක් නැතිවන්නට නෑර. සියල්ලන්ම අන්තිම දවසේදී මා විසින් උත්ථාන කරනු ලැබීම. පුත්‍රයන් වහන්සේ දැක උන්වහන්සේ අදාහ ගන්නා හැම කෙනෙකුම සදාකාල ජීවනයේ ලැබීම මාගේ පියනන් වහන්සේගේ කැමැත්ත. මමද අන්තිම දවසේදී වුන් උත්ථාන කරන්නෙමි වදාළසේක. සවිදරන් වහන්සේගේ සුභාරංචියයි. ආදර සහෝදර සහෝදරියනි උත්තානේ ප්‍රීතිය වෙනුවෙන් මුළු ජීවිතේම වෙහෙසෙන අපිට මරණය අපි නොහිතන වෙලාවක ඇරයුම් කරනවා අසනීපයක් තුළින් වෙන්න පුළුවන් අනතුරක් තුළින් වෙන්න පුළුවන් සමහර විට ශරීරයේ මතුවන යම්කිසි වේදනාවක් තුළින් වෙන්න පුළුවන් ඒ යථාර්ථයට අපිව අවදි කරනවා ඒ නිසා මේ පියාගේ ජීවිතේ මේ අවස්ථාවේ ඔහු ස්වාමීන් වහන්සේගේ තුරුලට යන්නට ලැබුණු හැදවීම ඇතුලේ ක්‍රිස්තියානි අපේ ජීවිතේත් ඒ යථාර්ථයට අවදි වෙන්න අපිට මතක් කරගන්න. ඒ නිසා අපි පියා වෙනුවෙන් යාඥා කරනවා විතරක් නෙමෙයි අපි විශ්වාස කරනවා මේ පියාණන් අද යන ගමනට අපිත් පසුපසින් දවසක සම්බන්ධ වෙනවා කියලා. ඉතින් ඒ යන ගමන ඇතුලේදී පිරිසිදුව සූදානමක් ඇතුව ස්වාමීන් වහන්සේගේ තුරුලට යන්නට අපිටත් හැකි වෙන්න කියලා දේව මාතාවන්ගේ මධ්‍යස්ථ පිළිතුර තුල අපි වෙනුවෙන් ඔබේ ආදරණීය පියාණන් වෙනුවෙන් ස්වාමීන් වහන්සේගේ දෙවි පියාණනි මේ ජීවිතේන වහන්සේ විසින් කැඳවාගත් වහන්සේගේ පුත්‍රයා දේශාපක න්‍යාසා කොට දයාව මනව ආලෝකයේ හා සාමේද රාජ්‍යී වහන්සේගේ ශුද්ධවන්ත සමූහයාගේ සමාගමට උපාරගත මැනව සීල සැනසීමේ උල්පත වන දෙවියනි සදාකාල සිට අපට ප්‍රේම කරන අපගේ දයාපර පියාණනි මරණයේ අන්ධකාරය තුළින් ජීවිතය නැවත උදා කරන්නේ ඔබ වහන්සේ නොවේද? ශෝකයෙන් දැවී සිටින මේ වහන්සේගේ දරුවන් දෙස බලා මේ දුක්බර මොහොතේ වුන් සනසා දිරිගැන්වූ මැනව. ශෝකාන්ධකාරයේ ගිලී සිටින ඔවුන්ගේ හද තුල බැබලී ඔබ වහන්සේගේ සාමයෙන් ඔවුන් සැනසූ මැනව. ඔබ වහන්සේගේ පුත්‍රයන්න් මගින් ඔබ වහන්සේ මරණය විනාශ කරනසේක. උන්වහන්සේගේ උත්ථානයේ හේතුව අපේ ජීවිතය නැවත දෙසේක. මේ ජීවිතයේ උන්වහන්සේ ගැන ලෙස ජීවත් වූ වහන්සේ වෙත පැමිණීමටද අපට පෙර වහන්සේ වෙත ගිය අපගේ ආදර සියල්ලන් ඔබ වහන්සේ ඉදිරියේ නැවත හමු වීමටද අපේ කඳුළු පිස දමන දයාබර පියාණන් වන ඔබ වහන්සේම කරුණාවෙන් සැලසුව ගන්නව.
මේ කීදේ මරණ උත්තානෝ තේජෝමානතරන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ජීවිතය දානය කළ කියලා වහන්සේ දෙයක්ටම මේ ජීවිතය නැවත අපි වාර කරමින් වාර ගන්න සමිතිය කියමු. हेलमेट देगा अभी एट में से
සහෝදර සහෝදරියනි දේවජනතාවගේ පාරිශුද්ධ පිළිවෙත් අනුව මේ බුදු ශරීරය බෝධානය කිරීමට අපි දැන් සූදානම් වෙමු. මෙලොවම ජීවිතයේ බිහිකල දෙවි මහෝත්පයන් වහන්සේ කෙරෙහි මහත් වූ විශ්වාසයෙන් යුතුව අපි එසේ කරමු. මානව දුර්වලතාවන්ව නැසී ගිය මේ අපගේ සහෝදරයාගේ ශරීරය දැන් අපි වළවන නමුත් දෙවියන් වහන්සේ උඩට නැගිටවනසේක ස්වර්ගවාසී ශිරවක්යන් අතරට උකැදවනසේක උන්වහන්සේ ඔහුගේ පව කමා කර දයාවලව ඔහු විනිශ්චය කරනසේකවා යහපත් දේරාණන් පිසු වහන්සේ සිය පියාණන් වහන්සේගේ ගෘහයට ඔහු කැඳවනසේකවා ස්වර්ගීය රජාණන් ඉදිරියේ සියලු සාන්තුරයන් සමග
සදා ආනන්දය ඔහුට හිමි වේවා. සහෝදර සහෝදරීන් සංවිධාන වහන්සේගේ මැදුර තුල එක්රොක් වෙලා ඉන්න අපි උන්වහන්සේගේම සැලසිලිදායක පණිවිඩයට දැන් සවන් දෙමු. සංවිධාන වහන්සේ ඔබ සමග වැඩසේක්වා. ශුදුවල ජවාබ්තුමන් විසින් ලියක් දෙවෙන දේව වාක්‍ය මෙසේය. ඔබේ සිත් නොකැළඹේවා. දෙවියන් වහන්සේ අදහගන්න මාද අදහගන්න. මාගේ පියාණන් වහන්සේගේ නිවාසයේ බොහෝ වාසස්ථාන ඇත. එසේ නොවේ නම් ඒ බව මම ඔබට නොකියමි. ඔබට ස්ථානයක් සූදානම් කරන පිණිස යමි. මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට මා සිටින තැන ඔබ සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත ඉන්නේ. මාන ස්ථානයේ මාර්ගය ඔබ දන්නා වූයයි අදල්සේ. තෝමස් කතා කොට ස්වාමී වහන්සේ කොතැනට වඩින සේකේ අපි නොදනිමු. එසේනම් මාර්ගය දැනගන්නේ කෙසේදයි ඇසීම. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මාර්ගයද සත්‍යද ජීවනයද මම වෙමි. මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොගැලෙන්නේ නොවේ. සංවිධාන වහන්සේගේ ගැලවීම දායක සුභාරංචි අංශය සහෝදර සහෝදරියනි මේ දේව වචනය ආරම්භ වන්නේ ඔබේ සිත් නොකැළඹේවා කියලා. සිත් කැළඹෙන වචන දෙකක් පුළුවන් වුණාට සිත් කැළඹෙන දෙයක් අපේ ජීවිතේ දැන් සිදු වෙලා තියෙනවා. අපේ සහෝදරයා, අපේ තාත්තා, ඥාති සහෝදරයා මේ ලෝකී ජීවිතයෙන් සමවර සංවිධාන වහන්සේ වෙත යන මොහොත ලැබෙනවා. අපි විශ්වාස කරන විදිහට මේ ලෝකය කියන්නේ අපේ ජීවිතේ తాවකාලික නවාතැන් පොළක්. ඒ తాවකාලික නවාතැන් පොළේ తాවකාලිකව ජීවත් වන්නට ආපු අපි මෞකුසින් පටන් අරගෙන සෝහන් කොටින් අවසන් වෙන මේ පුංචි ජීවිතේ මේ ජීවිතය හමාර කරපුවාම අපි අහන ප්‍රශ්නය තමයි දෙවියනි ඇයි ඔබ වහන්සේ මේ තාත්තව අපෙන් ගත්තේ? ස්වාමීන් වහන්සේ කියනවා මේක తాවකාලික නිවන. පුංචි කාලයක් ඔබ මේ ලෝකේ ඉන්නවා. ඒ කාලේදී ඔබ වපුරපු යහපත සහ අයහපත ඔබට විරුද්ධව කටයුතු කරනවා. අපි විශ්වාස කරන මේ තාත්තා මේ ලෝකයේ ඉදි වපුරපු යහපත තමයි අද මේ තාත්තා වටේ එක්රොක් වෙලා මේ සහෝදරයා වටේ එක්රොක් වෙලා ඒක අපි දැඩිව විශ්වාස කරමු. සංවිධාන වහන්සේලා කියව මාර්ගයේ සත්‍ය ජීවනයේ දුපහසේ ඒ මාර්ගයේ සත්‍ය අවබෝධ කරගෙන වහන්සේගේ ගාවරියේ තාත්තා ඒ ස්වර්ගයේ සත්‍යතාවපත් කරගන්නවා කියන්නේ දැඩි විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුළ අපි මේ විශ්වාසයෙන් ස්වාමී අප කරන ආශා අසාවදාන වෙනද ස්වාමී අප කරන ආශා අසාවදාන වෙනද ස්වාමී වහන්සේ වික්‍රෝලාසර්ගේ මරණයේදී වැළපුණසේක දුකෙහිදී අප සනසන මෙන් විශ්වාසයෙන් යුක්තව ඉල්ලා සිටිමු. ස්වාමීනි අප කරන ආඥා සාවධාන වෙනව ඔබ වහන්සේ මළවුන් උත්තාන කළසේක අපගේ සොයුරාට සදාතන ජීවනය දානය කරන ලෙස විශ්වාසයෙන් යුක්තව ඉල්ලා සිටිමු. ස්වාමීනි වහන්සේ පශ්චාත්තාපෝ සුරාට පාරාදීසය පොරොන්දු වූසේක අපගේ සොයුරා මෝක්ෂානන්දයට පමුණුවන ලෙස විශ්වාසයෙන් යුක්තව ඉල්ලා සිටිමු. ප්‍රසාද ස්ථාපනයේදී අපගේ සොයුරා සෝදා
ලැබුවේය. වහන්සේගේ ශුද්ධවන්ත සමූහයාගේ මිත්‍රත්වයට ප්‍රදානය කරන ලෙස විශ්වාසයෙන් යුක්තව ඉල්ලා සිටිමු. වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් හා සිරුරෙන් පෝෂණය කරනු ලැබුවේය. වහන්සේගේ රාජ්‍ය භෝජනය උදව් කරගන්නා මෙන් විශ්වාසයෙන් යුක්තව ඉල්ලා සිටිමු. අපගේ සොයුරාගේ මරණයෙන් අපට තියු දුකින් අප සංසාරුව මැනව අපගේ විශ්වාසය අපගේ සැනසීමද අනන්ත ජීවිතය අපගේ බලාපොරොත්තු වේවා විශ්වාසයෙන් යුක්තව ඉල්ලා සිටිමු. ස්වාමීන් වහන්සේ ගෝලයන්ට ගැනීම යාත්‍රා තුළින් අපි සම්බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරමු. ස්වාමීන් වැඩ සිටින වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ නිර්මිත වේවා. ඒ යාඥා කරන්න දෙවි ස්වාමී අපගේ සොයුරා දෙසා කරන යාඥාවල සවන් දී වදාළ මැනව වහන්සේගේ කැමැත්තට කරන්නට වූ කැමැති වූ බැවින් ඔහු වෙතින් සිදු කවර වාදක් වූද දයාබලව කවා කළ මැනව ක්‍රිස්තියානි විශ්වාසය වගේ මෙලොවෙහිදී වූ වහන්සේගේ සියලු විශ්වාසීන් මත සම්බන්ධ වූවක් මේ දැන් ප්‍රේමයෙන් හා දයාවෙන් යුක්තව ස්වර්ගයේ වහන්සේගේ ස්වරූපයන්වා ශරවත්යන් අතරේ උත්තර දානය කළ මැනව මේ ගීතය අපගේ සමිධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. අප වෙනුවෙන් සමිධානන් වහන්සේට යාඥා කරමු. අද දුකින් පෙරෙන අපද යම් දවසකදී අපගේ සොයුරා සමීප වන්නට අපගේ ජීවනය වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මහිම තේජසින් දර්ශනය වන දවසේදී වුණා සමග වහන්සේ හමුවන්නට අපට හැකි වේවා. ස්වාමී මිත්‍යා සැදවීම මොහුට දුන මැනව මොසාදානී සෙලකිනා
ආදරාමි මාගේ ස්වාමී වචනේ ඔබේ ආදරාමි මාගේ ස්වාමී සියලු බෞද්ධයන් වහන්සේ ඔසී නැමැති අපගේ සොහොයුරා මේ ජීවිතේ තමන් වහන්සේ වෙත කැඳවාගත් බැවින් අපි දැන් ඔහුගේ ශරීරය සාදනු ලැබූ පසටම පවරා දෙන්නෙමු. එසේ වුවත් මරණින් උත්ථාන වූ පළමු වන්නාමන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ ශරීරය උන්වහන්සේගේ තේජමාන ශරීරයට සමාන කර උත්ථාන කරනසේක. එයින් අපි ඔහු ස්වාමින් වහන්සේට බාර කරන්නෙමු. ස්වාමින් වහන්සේ උන්වහන්සේ සමාදානයට ඔහු පිළිගෙන අන්තිම දවසේදී ඔහු උත්ථාන කරනසේක්වා. දෙවියන් වහන්සේගේ සුද්ධවන්තයිනි ඔහුගේ ආධාරයට පැමුණුව මැනව ස්වාමින් වහන්සේගේ දූතයිනි ඔහු හමුවන්නට පැමුණුව මැනව ඔහුගේ ආත්මය බාරගෙන මහෝත්තම දෙවියන් වහන්සේට පිළිගැන්වුව මැනව. ඔබට හඬ ගැසුවා වූ ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ වෙතටම ඔබ පිළිගන්නාසේක්වා. සුරදූතයෝ ඔබ ආබ්‍රහම්ගේ තුරුලට ගෙන යත්වා. ඔහුගේ ආත්මය බාරගෙන මහෝත්තම දෙවියන් වහන්සේට පිළිගැන්වුව මැනව. ස්වාමිනී ඔහුට නිත්‍ය සැනසීම දෙවා වදාළ මැනව. නිත්‍යාලෝකය ඔහුට බැබලේවා. ඔහුගේ ආත්මය බාරගෙන මහෝත්තම දෙවියන් වහන්සේට පිළිගැන්වුව මැනව. දෙවි ස්වාමිනී ඔබ වහන්සේ නිතරම හෘදයාංගම යාඥාවට සවන් දෙනසේක් වේද. අපගේ සොයුරාගේ අවමගුල් පිළිවෙත අපි සිදු කළෙමු. දැන් ඉතින් සියලු සුද්ධවන්තයන් සඳහා ඔබ වහන්සේ සූදානම් කර ඇති ආශිර්වාදවත් ජීවිතයට ඔහුද හවුල් කරගන්නා මෙන් අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමු. මේ කීලිය අප ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ කාලයට කෙලවරක් නැත්තේය. ඔබ වහන්සේගේ දයාවට නිමක් නැත්තේය. අපගේ ජීවිත කාලය කෙටි බවන් අපගේ මරණ දිනය දන්නේ ඔබ වහන්සේ පමණක් බවන් නිතර මතක තබා ගන්නට අපට ආධාර වූ මැනව. අපගේ මුළු ජීවිත කාලය තුලදීම සුද්ධවන්තවද සාධාරණවද ජීවත් වන්නට ඔබ වහන්සේගේ සුද්ධාත්මය අනුව අපට මාර්ගෝපදේශක වෙනසේක්වා. බලවත් විශ්වාසයෙන්ද සනසලිදායක බලාපොරොත්තුවෙන්ද සියල්ලන් කෙරෙහි සර්ව සම්පූර්ණ ප්‍රේමයෙන්ද යුක්තව ඔබගේ සුද්ධ සභාවේ සමාජිකත්වය තුළ ඔබට මෙහෙකර ප්‍රීතියෙන් යුක්තව ඔබ වහන්සේගේ රාජ්‍යයට සම්ප්‍රාප්ත වන්නට අපට කරුණා කළ මැනව. මේ කීවේ අප ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
හිතට එන දේ කියනවා මගේ තාත්තා වගේ තාත්තා කෙනෙක් මේ වගේ සහෝදරයෙක් කිසිම කෙනෙකුට මම නම් හිතන්නේ ලැබිලා ඇති කියලා ආදරවන්ත සැමියෙක් දරුවන්ට දෙමව්පියෙක් සහෝදරයන්ට සහෝදරයෙක් අරෝපයක්ගේ මගේ තාත්තා මුණුබුරන්ටත් ඒ වගේමයි එකම කරුණාවයි මගේ තාත්තා ගැන කියන්න වචන නැහැ මාව අසරණ කෙරුවා මගේ තාත්තා මාව විතර නෙමෙයි මුළු පරම්පරාවක් අසරණ කෙරුවා ඒවගේම වීරයා අද නිහඬ යන්න ගියා නිහඬම යන්න ගියා අපි හැමදෙනාම අසරණම කරලා මගේ නිහඬ වීරයා අද පොළොවේ යට යන්න ගියා මගේ තාත්තේ
ඔයාට ස්වර්ග රාජ්‍ය හිමි වේවා. ඔබගේ මරණය සුබ මරණය. දරුවෙකුටවත් කිසිම කෙනෙකුටවත් ආදරයක් නොවෙච්ච මරණයක්. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරන තාත්තේ. මට එච්චරයි කියන්න තියෙන්නේ. අපි අසරණ වුණා. එච්චරයි. නමුත් තාත්තේ මම ඔයාට පොරොන්දු වුණා මේ අවුරුදු දෙසැම්බර් 25 ඔයාගේ සහෝදර සේරමම්මා ගෙනලා සර්ප්‍රයිස් පාටියක් දෙනවා කියලා. මගේ තාත්තා දෙසැම්බර් 20 ජනවාරි ඔයාට සර්ප්‍රයිස් එකක් දුන්නා තාත්තා. ඔයා මුළු පරම්පරාවම එකතු කෙරුවා මගේ තාත්තේ. මුළු පරම්පරාවම එකතු කෙරුවා. ඔබට සුබ ගමන. ශ්‍රී නතරනාථවලදී වහන්සේ ඔගේ ශ්‍රී පරණ ජීවිත සාස්ත්‍රවලදාවනේ සාන්තමරිණී දේවමෑණී බාහුව පුරිසා තපේ වන්නවල විද්‍යාඥා කරනවා ආනන්දයේසු නමෝ මරිණී පිරිසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ වික්‍රේය ශ්‍රී නතරනාථවලදී වහන්සේ ඔගේ ශ්‍රී පරණ ජීවිත සාස්ත්‍රවලදාවනේ සාන්තමරිණී දේවමෑණී බාහුව පුරිසා තපේ වන්නවල විද්‍යාඥා කරනවා ආනන්දයේසු නමෝ මරිණී පිරිසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ වික්‍රේය ශ්‍රී නතරනාථවලදී වහන්සේ ඔබගේ ශ්‍රී පරණ ජීවිත ආශිර්වාද ලද්දාවමය සාන්තමරිණී දේවමෑණී පාපය පොදේසා වෙනකේ මරිණී ශ්‍රී සාන්තනාන්ත්‍රික දේවතමන් වහන්සේටම ස්තෝත්‍ර වේවා ආදිවාක ජනකයන්ට කාලයක් වේවා ආමීන් ස්වාමීන් නිත්‍ය සතුටු මෝඩ දුන මැනව නිත්‍යෝපීත වේවා මැනව සමාදාන හතපෙන් ලද්දේවා නැලින්නේ ගංග ගාල ගාල ගංග ගාල ගාල ආවෙලුන්නේ දුක කියන්නේ සුසුවෙන් ආදුකටයි නැත තන දුන වැව්වා වාපෙට ණය ගෙව්වා සේව